ලස්සන දවසක්. ඔබ ජීවිතයේ අරමුණක් ඉලක්කයක් සිහිනයක් කරා යන ගමනේදී ඔබට විනය කියන එක තියෙන්න ඕන ඩිසිප්ලින්. ඒ ඩිසිප්ලින් එකක් ඇතුලේ ගමන් කරන එක අභියෝගාත්මකයි. ඒ වගේම හරිම වේදනාකාරී. අපි හිතමුකෝ පාසල් යන වාසේ දරුවෙක් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලේ ගෙන යන තරුණ පුතෙක් දුවෙක් තමුන්ගේ අරමුණ ඉලක්කය සිහිනය කරා යන්න ඒ විනයක් තුල ගමන් කරනකොට ඒක තුල ලොකු කැපකිරීම තියෙනවා. මොකද එහෙම යන ගමනේදී තමුන්ට බොහෝ දේවල් අතාරින්න වෙනවා. තමුන්ට වැදගත් කියලා වටිනාකමක් ගෙන දෙන්නේ නැහැ. ඒක වටිනාකමක් නැහැ. ඒක වැදගත්කමක් නැහැ කියලා දැනෙන දේවල් අතාරින්න වෙනවා. හැබැයි අතාරීමත් වේදනාවක්. ඒක නිසා විනය වේදනාවක්. pain of discipline එකයි තියෙන්නේ. හැබැයි ඔබට ඒ වේදනාව දරාගෙන තමයි ඔබේ සිහිනේ ඉලක්කය කරා යන්න වෙන්නේ. එහෙම නොවුනොත් මොකක්ද වෙන්නේ? එහෙම නොවුනොත් ඔබ තවත් වේදනාවක් තමයි ලබන්නේ. අර ඔබ විනයගරුක භවයේ වේදනාව කෙටි කාලීනයි. මොකද ඔබේ ඉලක්කයේ සිහිනය දකින්නකන් තමයි එතනට වේදනාවක් ඔබ දරන්නේ. දරුවෙක් විභාගයට මුහුණ දෙන්න යනවා. විභාගයේ ප්‍රතිඵල විශිෂ්ට විදියට සමත් වෙනකන් ඔහු කැපකිරීමක් කරලා යම්කිසි දේවල් අතෑරලා ඒ වේදනාව ලැබලා තමයි විනයගරුක බව ලබන්නේ. හැබැයි ඔබ කෙටි කාලින වේදනාව අතෑරලා ඔබ කටයුතු කළොත් ඔබ ඔබේ ඉලක්කයෙන් සිහිනෙන් දැක්මෙන් ඈත් වෙනවා. ඒ තුල මොකද්ද ඔබ ලබන්නේ? ඒත් වේදනාවක්. මොකක්ද වේදනාව? pain of regrets. ඒ කියන්නේ කනගාටුදායක භවයේ වේදනාව විඳිනවා. පසුතැවීමේ වේදනාව විඳිනවා. මොකද ඔබේ ඉලක්කය සිහිනය කරා ඔබට යන්න බැරි වුණා කියලා. ඒ වේදනාව සදාකාලිකයි. බොහෝ කාලයක් තියෙනවා. දිගු කාලීනයි. ඉතින් එතකොට ඔබ තේරුම් ගන්න වෙනවා මම කුමන වේදනාවද තෝරගන්නේ කියලා. pain of discipline ද එහෙම ඒ කියන්නේ විනයගරුක භවයේ වේදනාවද ඒක කෙටි කාලීනයි. එහෙම නැත්නම් එහෙම ඔබ පසුතැවීමේ වේදනාව දිගු කාලීන වේදනාවක් නගා කරගන්නවද කියලා. ඒ නිසා මම මේ වීඩියෝ ක්ලිප් එක අහන හැම කෙනෙකුගෙන්ම ඉල්ලන එක දෙයයි. ඔබ දරුවෙක් වෙන්න පුළුවන්, තරුණ දුවෙක් පුතෙක් වෙන්න පුළුවන්, වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ වයස නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබ විනයගරුක භවයේ වේදනාව තුළින් ඔබේ සිහිනේ ඉලක්කම දැකම කරා යනවාද? එහෙම නැත්නම් එහෙම නොවි තමුන්ගේ ජීවිතයේ දිගු කාලීන වේදනාවක් pain of regrets එකක ඉන්නවාද කියලා. හැබැයි ඔබට පුළුවන් වෙනස් වෙන්න දිනන්න. ඔබට ජය.